තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම. ඉතින් දෙරණේ අසිරිය YouTube නාලිකාව ඔස්සේ අද අපි ඇවිල්ලා ඉන්නේ සුවිශේෂීම ස්ථානයකට. ඉතින් අපේ දෙරණෙහි ඒත් නැත්නම් ශ්‍රී ලංකාවේ නිර්මල බුදුදහම ආරම්භයේ සිටම පැවතගෙන එන විහාරස්ථානයක් ඇත්තටම අපි අද පැමිණිලා ඉන්නේ. ඉතින් අපේ ගරු ස්වාමීන් වහන්සේ අපේ නායක හාමුදුරු විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඉතින් අපි නායක හාමුදුරුවන්ගෙන් අහලා දැනගමු. ඉතින් මම දන්න විදියට මම අහපු විදියට තමයි මේ විහාරස්ථානය බුදුදහමේ ආරම්භයක් සිටම පැවතගෙන එන විහාරස්ථානයක්. ඉතින් දුටුගැමුණු කුමාරයා දුටුගැමුණු රජතුමාටත් හිමිකම් කියන විහාරස්ථානයක්. ඉතින් මේ දුටුගැමුණු කුමාරයා සැඟවිලා ඉඳලා තියෙන්නේ මේ විහාරස්ථානයෙන් ඉපිට කැප්පිටියාවල කියන ගමේ අපේ හාමුදුරු කියන විදිහට. ඉතින් ඇත්තටම සුන්දර සුවිශේෂී කාලේ වැලි තලාවට සැඟව ගිය විහාරස්ථානයක්. ඒ වගේම තමයි මිලක්ක තිස්ස විහාරස්ථානය තමයි මේ විහාරස්ථානයේ නම. ඉතින් ඇත්තටම ඒ වගේම තමයි ඒ තිස්ස මහරහතන් වහන්සේ මේ විහාරස්ථානයේ වැඩ සිටිලා තිබෙනවා. ඉතින් ඒ බුදුදහම පැවතගෙන එන කාලයේ සිටම ලංකාවේ බුදුදහම ආරම්භයෙන් වසර කිහිපයකට පසු සිටම මේ විහාරස්ථානයේ රහතන් වහන්සේලා වැඩම කර සිටිනවා. ඉතින් ඇත්තටම ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ ලංකාවේ අවසානම රහතන් වහන්සේ මලියදේව රහතන් වහන්සේත් වැඩම කර විහාරස්ථානයක්. ඉතින් අපි අසා තියෙන විදිහට අපි ගිහිල්ලා අපි හාමුදුරුවන්ගෙන් අපේ නායක හාමුදුරුවන්ගෙන් අපි අහලා දැනගමු මේ විහාරස්ථානයේ සුවිශේෂී වටිනාකම. අපි යමු. අපි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න බලන්නේ. අපි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා මේ පන්සලේ විස්තරය අපි අහලා දැනගමු. යමු. ඒක. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. එයා කියන්නේ අපිට පොඩ්ඩක් මේ පන්සලේ විස්තරේ පොඩ්ඩක් කියන්නකෝ අපේ හාමුදුරනේ. අපි හාමුදුරන්ගෙන් අහලා දැනගමු. උත්සව. ඔව් හාමුදුරනේ උත්සව මේ පන්සලට ඉස්සර විවාහය කළේ ඔව් කැලේ පන්සල. කැලේ පන්සලනේ හාමුදුරනේ. කැලේ පන්සල. ඊට පස්සේ අපේ හාමුදුරනේ මේක දැන් මම කියන්නේ ඒ විස්තරේ. ඔව් හාමුදුරනේ. කැලේ පන්සල තමයි ඉස්සර වෙලා විවාහ වුනේ. ඔව් මේ පන්සලේ ආරම්භය අපේ බුදුහාමුදුරු පිරිනම් පාරා අවුරුදු 232කට පස්සේ දිනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන ආවේ. ඔව් හාමුදුරනේ. අවුරුදු 232කට පස්සුයි නේද? ඔව්. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින අවස්ථාවේ උන්වහන්සේ සමග ලංකාවේ බුදුදහම පිළිටවන්න තවත් මහරහතන් වහන්සේලා පස්නමකුත් උපාසක මහත්මයෙකුත් එක්කයි ආවේ. ඔව් අපේ හාමුදුරනේ. එදා දෙවන පැතිස් රජතුමා තමයි රජ කළේ. ඔව් අපේ හාමුදුරනේ. දේවානම්පියතිස්ස. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ පස්නමත් උපාසක මහත්මයාත් මිහින්තලේ අර ගල මුදුනට වැඩම කළා. ඔව් අපේ හාමුදුරනේ. ගල මුදුනට ඉස්ද බලයෙන් වැඩම කළා. ඒ වෙලාවේ දෙවන පැතිස්ස රජතුමා මෝදඩේමේ ඇවිල්ලා. ඔව්. මෝදඩේමේ ඇවිල්ලා එයා මෝදඩයම් පිණිස මේ අත බලාගෙන ඉන්න වෙලාවේ ඔව් අපේ හාමුදුරනේ. මිහිඳු මහරහතන් වහන්සේ අර තමන් සමග ආපු උපාසක මහත්තයා ඉන්නවනේ. ඔව් අපේ හාමුදුරනේ. ඒ උපාසක මහත්මයාට කිව්වා මම ඔබ බවට පත් කරනවා. ඔබ අර රජතුමාට පේන්න ඉදිරියේ දුවන්න ඕනෝද? හාමුදුරනේ. එතෙන්දී ඒ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ අර උපාසක මහත්මයා මුවෙක් බවට පත් කළා.
පත් කළාට පස්සේ දැන් මේ මුවා දුවගෙන දෙවන පෑතිස් රජතුමාට පේන ඉදිරියේ මෙහෙම දිව්වා. දුවලා අර කන්ද පාමුලට ආවා. එතකොටම මිහිඳුමාරහතන් වහන්සේ එයා අතුරුදන් කළා. දෙවන පෑතිස් රජතුමා මේ මුවාගේ පාරේ දුවගෙන ඇවිල්ලා බලුවා කො මුවා මෙතෙන්ට ආව නැහැ. මුවා පේන්නේ නැහැ. පස්සේ වටපිට බලනකොට මිහිඳුමාරහතන් වහන්සේ ගල උඩ ඉඳගෙන තිස්ස කියලා කතා කළා. තුන් වාරයක්. රජතුමා කවුද බල මගේ නම කියන්නේ කියලා වටපිට බැලුවා. බලනකොට ගල උඩ අර මිහින්තලේ ගල මුදුනේ මේ ඇත්තෝ ඉන්නව පෙනුණා. පස්සේදී ඔබලා කවුද කියලා ඇහුවා. කවුද කියලා ඇහුවාම එතෙන්ද තමයි මිහිඳුමාරහතන් වහන්සේ කිව්වේ සමනාමය මහරජ ධම්ම රාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපායි දාගතා. ඔය ගාථාව ඒක මම අපි මේ බුදුහාමුදුරන්ගේ ගෝලේ කියලායි කිව්වේ. මේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා. ධර්මරාජයන් වූ අපේ බුදුහාමුදුරන්ගේ මහා ශාවකයන් වහන්සේගේ ගෝලය තමයි අපි. ඔබට අනුකම්පා පිණිස අපි මේ ආවා කියලා කිව්වා. අන්න එතෙන් තමයි රජතුමා උන්වහන්සේලා ඒවම ඉද්දී මෙහෙම නමස්කාර කරලා වඩින්න ස්වාමීනි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මිහිඳුමාරහතන් වහන්සේ රජතුමා ඉදිරියට ඉදිරියෙම අර පස්නමත්තමක අර උපාසක මහත්තයත් අරගෙන ඉතින්ට බැස්සා. බැස්සන් පස්සේ රජතුමාගේ නුවණ ගැන විමසන්න ඕන කියලා මිහිඳුමාරහතන් වහන්සේ රජතුමාගෙන් ඇහුවා. මේ රජතුමනි මේ ගස් මොනවද? ස්වාමීනි ඔය අඹ ගස් කියලා. මේ ගස් ඇර තවත් ගස් තියෙනවද? එහෙමයි ස්වාමීනි. මේ ගස් ඇර තව බොහෝ ගස් තියෙනවා. රජතුමාට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් බව මිහිඳුමාරහතන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඉතින් ඊට පස්සේ කතාවක් කරලා ඉතින් ඒ විස්තරෙ මෙතෙන් තරම අවශ්‍යතාවයක් නැහැ. තේරුම් මම ඔය කෙටි නෙවෙයි ආරම්භය. හොඳයි. අපි දැනගන්න බැහැ නේද අපි ඉතින් පස්සේ රජතුමා සමග රජවාඩිගාවට ගිහිල්ලා අර උපාසක මහත්තයා රජවාඩිගාවදී මහාන කරලා එයා රහතන් වහන්සේ කෙනෙක් මහාන කරනකොටපත් වුණා. පත් කළා. ඉතින් එතකොට මිහිඳුමාරහතන් වහන්සේ සමග 6 නමක් වුණා. ඒක දැන් ලංකාවේ එක්කෙනෙක් මහාන කරානේ. දැන් අන්න බුදුදහම පිහිටෙව්වා. අන්න ඒ බුදුදහම පිහිටවන දවසේ උන්වහන්සේ සමග වැඩම කරපු මහරහතන් වහන්සේලා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහා භික්ෂුන් වහන්සේලාට ඔබලා එක තැන ඉන්න එපා. තේරෙනවද? චරත බික්කවේ සාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය. බොහෝ දෙනාට හිතසුව පිණිස තමන්ටත් හිතසුව පිණිස යන්න ඇවිදලා ධර්මයේ දේශනා කරා. ඒකයි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දුන්නු අවවාදය. ඉතින් අන්න ඒ අවවාදයට අනුව මේ ඇත්තෝ ඉතින් ඊට පස්සේදී මිහිඳුමාරහතන් වහන්සේ මිහින්තලේ ලැබුණා. අනිත් ඇත්තෝ තැන් වල මේ ඇවිද්දා. ඒ ඇවිදගෙන යන වෙලාවේ මහරහතන් වහන්සේ නමක්
ඕම ඇවිදගෙන ඔය තිස්සමාරාමේ ඔය පැත්තෙන් එන්නේ නැති. ඒක ආවා ඇවිල්ලා බලනකොට මෙතන මේ පොඩි වැවක් තියෙනවා. මේ කියන්නේ මේ පන්සලට පිටිපස්ස වතුරක් තියෙනවා. මෙතන හොඳයි පන්සලකට. නවතින්නේ. එතකොට ජනාවාසයක් තියෙනවා. ඒ කාලේ ඇතිදී නැතිදී ජනාවාසයක් තියෙනවා. ඉතින් පස්සේ මෙන්න මේ රාසන් වහන්සේ තමයි මෙතන ආරම්භ කළේ. නම නම් මොකක්ද කියන්නේ කාගේ රාහතුන්. ඒක නමක් නෑ ඒ කාලේ. නම් තියෙද්දි නමුත් ඒව අතීතෙමනේ ආරම්භය. ඉතින් ඒ ආමතුරුන්ගෙන් තමයි ඒ මහරහතන් වහන්සේගේ තමයි මේ ස්ථානයේ ආරම්භ වෙන්නේ. වසර දහස් ගණනාවක ඉතිහාසයක් තියෙනවා නේද අපි එතෙන් ඊට පස්සේදී උන්වහන්සේගේ ශිෂ්‍යයෝ අපේ මහරහතන් රහතන් වහන්සේලා මෙතන දහස් ගාණක් එතන ඉතට හිටියා. ඒක වැඩි ඉඳලා තියෙනවා. මේක ඔය කුටි තිබිච්චා යෝගය සංසං වල ගල්පන වල තිබෙ දන්නන්නේ මොකක්ද විලාස කරලා මොකක්ද. ඉතින් ඊට පස්සේදී ඕම තිබිලා ඉතින් ආවන්තුස්ස රජතුමාගේ කාලේ දක්වාම රහතන් වහන්සේලා හිටියනේ නේද? දුටුගැමුණු රජුගේ කාලේ දක්වාම ලංකාවේ රහතන් වහන්සේලා වැඩ හිටියා නේද? ඉතින් ඔහොම වැඩ ඉඳලා ඊට පස්සේදී ඔන්න මේ ආවන්තුස්ස රජතුමාගේ දුටුගැමුණු කාලේ කාවන්තිස්ස යුගයේදී මෙන්න මේ ස්ථානයට නැවත ඉන්දියාවේ වැඩම කරපු තිස්සරමති මහරහතන් වහන්සේ ඇවිදගෙන ඔය පැත්තෙන් ආවා. එනකොට මෙතන මහරහතන් වහන්සේ කෙනෙක් හිටපු ලකුණු තිබුණා. ඒ ලකුණු තිබුණා. ඒ අනුව මේ තිස්ස මහරහතන් වහන්සේ කල්පනා කළා මෙතන පන්සලක් හදන්න ඕන කියලා. මෙතන වැව තියෙනවා, ජනාවාසී තියෙනවා. එතකොට මෙතන රහතන් වහන්සේලා කවුරුවක්වත් නැහැ ඉඳලා. ඒ හාමුදුරුවෝ වැඩ වඩිනකොට ඉඳලා නැහැ මෙතන. ඉතින් ඊට පස්සේදී තිස්ස මහරහතන් වහන්සේ මේ පැත්තේ ඇත්තට බණ කියලා රහතන් වහන්සේලා බවට පත් කරලා පින් ඇති අය රහත් භාවයට පත් වුණා බණ අහලා. පින් ඇති අයට විතරයි රහත් වෙන්න පුළුවන්. නැති අයට රහත් වෙන්න බෑ. ධර්මය අවබෝධ කරගන්න ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටම පිළිෙන් අංග සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. දැන් ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වෙන කෙනෙක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරන්නට ඕන. තේරුණා? එතකොට පසේ බුදු වන කෙනෙක් දයානු කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරන්නට ඕන. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් එක්කණු කල්ප ලක්ෂයක් ප්‍රාර්ථනා කරගෙන එන්නට ඕන. නේද? රහත් වෙන්න. අන්න ඒවයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ අනුව තමයි රහතන් වහන්සේලා වුණත් පිළි වෙන්නේ. තේරුණාද? ඒ අපි මේ පිළක් දහමක් කරන් පස්සේදී වැදල මල් ටිකක් පූජා කරලා බුද්ධ පූජාවක් තියලා ආදු කියලා ආවට එහෙමත් බෑ ප්‍රාර්ථනා කරගන්න. තාත් වෙන්න ඕන කියලා. මට ඒක රහතන් වහන්සේ කෙනෙක් වෙන්න නැත්නම් පසේ බුදු කෙනෙක් වෙන්න නැත්නම් බුදු කෙනෙක් වෙන්න ඒ විදිහට ප්‍රාර්ථනාවට අනුරූපව තමයි ඒකට පත් වෙන්න පුළුවන් කියන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. අපේ ආමුදුරනේ එතකොට ඔය කාවන්තිස්ස රජුරුවන් ඒ කාලේ තමයි මේ ඉන්දියාවෙන් අපේ ආමුදුරනේ මිලක්ක තිස්ස
ඉන්දියාවේ වැඩම කරපු තිස්ස මහ රහතන් වහන්සේ. ඒකද අපි හැමදේම මිලක්ක තිස්ස ඔය මිල මම මිලක් ඇත්තේ හැදුණු හැටි කියන්නේ. ඔව්. තේන්න මම මේ හැදුණු හැටි කියන්න හදන්නේ. ඔව් අපි ඉතින් ඊට පස්සේ මේ පැත්තේ හිටියේ ඒ තිස්ස මහ රහතන් වහන්සේ මෙතන වැඩ ආවට පස්සේ මෙතන ඔව් අපි වැද්ද කොයි හිටියා මේකේ වැද්ද. හා තේන්න? ඔව්. ඒ වැද්දා ගේ නායකයෙක් හිටියා. ඒ වැඩි නායකයාගේ නම තමයි මිලක්ක වැද්දා. මිලක්ක වැද්දා. ඒ වැද්දන්ගේ නායකයා මිලක්ක වැද්දා. තේන්න? මෙන්න මේ මිලක්ක වැද්දා හරි දරුණු පුජ්‍යලේ. තේන්න? හරි දරුණුයි. ඉතින් තිස්ස මහ රහතන් වහන්සේ අර අනෙත් අයට බණ කියනවා මේ මිලක්ක වැද්දා එන්නේ නැහැ මෙයාට. බණ අහන්න එන්නේ නැහැ. ඉතින් මේ මිලක්ක වැද්දා මෙල්ල කරගන්න තිස්ස මහ රහතන් වහන්සේ අවස්ථාවක් එළවරතෙක් බලාගෙන හිටියා. එහෙම ඉඳලා ඉතින් දවසක් මේ මිලක්ක වැද්දා අතුන්ට උගුල්ලට වන්න ඒවට මේවට කැලේ ඇවිදලා මේ පළාත හැමතැනම ඉතින් ඔය බොරු වලවල් කපලා තියෙනවා. ඉතින් ඕවයි ඇවිල්ලා උදේ කාලේ ඇවිල්ලා බැලුවා තමන් ඊට උදින් දවසේ අටෝපු උගුල් වල සතුන් එහෙම අහුවෙලා ඉන්නවාද කියලා මේ වැද්දා ඉතින් උදේ පාන්දරම ඇවිදලා බැලුවා කිසි තැනක කිසිම සතෙක් උගුලකවත් අහුවෙලා තිබුණේ නැහැ. අර බොරු වලකවත් වැටලා තිබුණේ නැහැ. ඉතින් වැද්දාට දැන් හරි මාන්සි. බඩක් ගිනි. වතුරක් ගෙනාපුවා ඉවරයි බොන්න. වතුර ලබ්බත් ඉවර වෙලා. ඉතින් පස්සේදී මෙයා දැන් එනවා යාගේ ගෙදරට එන්න. ගෙදරට එන්න ගාම වතුර විපාසෙත් වැඩි. පස්සේදී මෙන්න මේ පන්සලට ආව මෙතෙට. පන්සලට ආවම අන්න තිස්ස මහ රහතන් වහන්සේ අන්න මෙයා බෙල්ල කරන්න හොඳ වෙලාව කියලා තිස්ස මහ රහතන් වහන්සේ කල්පනා කළා. කල්පනා කළා ඉතින් ඉන්නවා. ඉන්නකොට මිලක්ක වැද්දා ආවා. මිලක්ක වැද්දා ඇවිල්ලා තිස්ස මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ මට වතුර ටිකක් බොන්න තිබහයි දෙන්නකෝ කියලා කිව්වා. එතෙන්දී වතුර කලගෙඩි 9ක් තිබිලා තියෙනවා. කල. පස්සේ තිස්ස මහ රහතන් වහන්සේ මේ වැද්දාට කිව්වා පින්වත එන්න කලවල වතුර තියෙනු බොන්න. ඔයක ඕන තරම් නවාගෙන බොන්න. ඔය කලවල වතුර තියෙනවා. පස්සේ මේ වැද්දා අර කලවලට පයින් ඇදලා ගිහිල්ලා බැලුවා. ඒ අතරතුරේ තිස්ස මහ රහතන් වහන්සේ මොකද කළේ? මේ වැද්දාට වතුර නොපෙනෙන්න අධිෂ්ඨාන කළා. දැන් රහතන් වහන්සේනෝ. ඉතින් උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ අධිෂ්ඨාන කළා වැද්දාට මේ කලවල වතුර නොපෙනේවා කියලා අධිෂ්ඨාන කළා. දැන් වැද්දා අර කලවලට පයින් ඇනගෙන ගියා වතුර නැහැ. කලවල වතුර නැහැ. කලවල වතුර නැහැ. පස්සේදී තිස්ස රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වතුර පොඩ්ඩේ කෝ එක කලයක වතුර පොඩ්ඩක් නැහැනේ. කොහෙලා මේ මෙතන ඉන්නව මේ බලන්න කී දෙනෙක් ඉන්නවද මෙතන? මේ 25ක් මෙතන ඉන්නවනේ නේ? කට්ටියක් ඉන්නවා. හත්ලා මේ කවුරු හරි ආවම වතුර ටිකක් බොන්න මේ කට්ටියට වතුර ටිකක් ගෙනත් තියාගන්න බැරිද? කියලා සැල්ලේ කෑලියා. අර වැද්දා. කාටද මේ තිස්ස මහ රහතන් වහන්සේ. පස්සේ තිස්ස මහ රහතන් වහන්සේ කිව්වා අපින්වත් කොහොම කියන්න එපා. ඔහේ දැන් මෙච්චර වේලා උදේ ඉඳලා කැලේ ඇවිදලා දැන් මේ ගිනි අවුවේ ආවේ මෙතෙන්ට. ඔහෙට තියෙන ඇස් නොපෙනීමක් ඇති නේ? නිකන් කලන්ත කරකවිලක් ඇති නේ? වතුරක් පිපාස ඇති. ඉතින් ඒක නිසා පෙනුම අඩුයි. ඔබ ගිහිල්ලා බලන්න කලවල වතුර නැද්ද කියලා. තිස්ස මහ රහතන් වහන්සේ ආය අධිෂ්ඨාන කළා කලවල වතුර පිළිලා ඉතිරිලාම පේන්න. දැන් අධිෂ්ඨාන කළා. පස්සේ මේ වැද්දා ආය ගියා. ආය ගිහිල්ලා බලනකොට දෙයියා කලවල වතුර පිළිලා ඈ
මේ වැද්දාට නිකන් හිතට බයක් ඇති වුණා. ඔව් අපේ. තේරෙනවද? හිතට බයක් ඇති වුණා. ඒ බය ඇතිවීමත් සමගම මේ විපාසයක් තවත් ඇති වුණා. ඉතින් අර කීමට කටවාරේ තියෙනවා මේ අර වතුර කලෙදී නමන නෙවිවයි කියලා. ඇත්ත දන්නේ බොරු දන්නේ. ඔව් අපේ. ඒක අපිට පස්සයක් නෑ. කොහොමද ඉතින් වතුර බිව්වා. ඊයේ වෙලා අර සිස්සමහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ මම මහාන කරගන්නකො. ඔව්. බෑ. ඔය මහාන කරන්න එහෙම බෑ. ඔව්. එහෙනම් මේ ඔය මහාන වෙන්නව නම් ඔයගේ අඹුවක් ඉන්නවනේ. ඔව්. ඒ අඹුවත් සමග ඇවිල්ලා අපට අවසර දෙන්න ඕන. එහෙද? අපේ ආන්දරේ. මම එනවා මම මහාන වෙනවා කියලා මං එන්නම් කියලා අර වැද්දා තමන්ගේ අතේ තිබුණු ඊතල දුණු වේගමේ සේරෝ දැද්දට වීසි කරලා අර අටෝපු උගුල් අරෝමේ සේරෝම කඩලා දැද්දට වීසි කරලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අඹුවට කිව්වා මම මහාන වෙන්න යනවා. බොහොම හොඳයි කියලා ආමිනේ කිව්වා. වැඩි ආමිනේ. ඊට පස්සේ ඉඳලා උදේ අර වැඩි ආමිනේත් එක්කම මෙතෙන්ට ආවා පන්සලට. පන්සලට ආවම පස්සේදී තිස්සමහරහතන් වහන්සේ මෙයාගේ කෙස් කපන්න කෙස් ටිකක් කපලා ඉස්සරහලා අර කෙනෙක් මාන කරනකොට කෙස් ටිකක් කපලා අතට දෙනවා. අතට දෙනවා අතට දීලා මේක කුලි කරගෙන මෙහෙම මේ කේසා කියවි භාවනා කරන්න කියනවනේ. තේරෙනවද? ඉතින් මේ වැද්දට කෙස් ටිකක් තිස්සමහරහතන් වහන්සේ අතට කපලා දීලා ඕකටේ කියාගෙන කේසා කියලා භාවනා කරන්න කෙස් කපලා ඉවර වෙනකන් කිව්වා. ඉතින් පස්සේදී මේ නිලක්ක වැද්දා අර කෙස් ටික අතේ තියාගෙන කේසා කියමින් ඉතින් භාවනා කරලා තිස්සමහරහතන් වහන්සේ කෙස් කැපුවා. කෙස් කපනවත් එක්කම නිලක්ක වැද්දට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. සෝවාන් ඵලයට. මාර්ග හතරෙන් පළවෙනි ඵලය තමයි සෝවාන් ඵලය නේද? සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. පස්සේ තිස්සමහරහතන් වහන්සේ මෙයාගේ කෙස් ටික ඔක්කොම කපලා ඉවර කරලා මහාන කරා. තේරෙනවද? මහාන කරලා ඉතින් මෙයාට බණ භාවනා ඒවා උගන්වලා දැන් මෙයා සෝවාන් වෙලා. තේරෙනවද? සෝවාන් වෙච්ච පුද්ගලයා. ඉතින් තිස්සමහරහතන් වහන්සේ බණ භාවනා මේ ඔක්කොම කියලා දුන්නා. කියලා කිව්වා දැන් ඔබේ මෙන්න මෙතන බලා හොයාගෙන මේක පන්සල හදන්න ඕන. තේරෙනවද? මෙතන පන්සල හදන්න. මෙතන පන්සල හදන්න කියලා වැද්දට දැන් වැද්ද නෙවෙයිනෝ මිලක්ක තෙරුණාන්සේ. මිලක්ක තෙරුණාන්සේ. තේරෙනවද? ඉතින් මේ මිලක්ක තෙරුණාන්සේට කිව්වා ඔය අතරතුරේ රාජපුරුෂයෝ ටිකක් අනුරාධපුරයේ ඉඳලා අනුරාධපුරයේ ඒ අවස්ථාවේ හිටපු රජතුමා තමයි විජයබාහු. විජයබාහු කියන රජතුමා ඉඳලා තියෙන්නේ. එයා පණිවිඩයක් වෙලා තියෙනවා තිස්සමහරහතන් වහන්සේට ඔබ වහන්සේ මෙයාටත් වඩින්නකෝ මේ රාජපුරුෂයන් සමග එන්න කියලා රාජපුරුෂයෝ ටිකක් එවලා තිබුණා. තේරෙනවද? ඒගොල්ලත් ওই වෙලාවේ මෙතන හිටියා. තේරෙනවද? ඒ රාජපුරුෂයෝ. පස්සේ මේ රාජපුරුෂයෝ තිස්සමහරහතන් වහන්සේට මේ කාරණාව දැනුම් දුන්නා. දැනුම් දුන්නම පස්සේ තිස්සමහරහතන් වහන්සේ මොකද කළේ? එහෙනම් ඔබ වහන්සේ මෙතන බලා හොයාගෙන මෙන්න මෙතන මේ චෛත්‍ය හදන්න කියලා නියෝග කළා. මෙන්න ඔන්න ඔය චෛත්‍යයේ අපේ ආන්දරේ මෙතන මේ තියෙන චෛත්‍යය. චෛත්‍ය හදන්න කියලා නියෝග කළා. තිස්සමහරහතන් වහන්සේ ඒ චෛත්‍යය නිදන් කිරීම සඳහා ගෙන ආපු සාමාන්‍ය පොඩි පාත්‍රයක් වෙද ඇති රත්රන් පාත්‍රයක ධාතු පාත්‍රයක් තිබුණලු අර මිලක්ක තෙරුට
ඒ ධාතු පාත්‍රය දීලා මෙන්න මේක තැන්පත් කරලා මිනිස්සුන්ට වදින්න පුදන්න තැන්පත් කරලා මේ චෛත්‍යය අරන් ඉවරයි. ඉතින් ඒ කාලේ මෙතන ඉඳලා තියෙනවා දුටුගැමුණු රජතුමා හැංගිලා හිටියනවා මේ කැප්පිටි ගල. කැප්පිටි ගල හිටියනේ රන් එතන කියලා එක්කෙනේ. අර එයාගේ මාලිගාවත් මේ අර මේ මෙතන ඒකයි තියෙනවා. එන්න මේ ළඟ. ඔය අවුට උඩු පැත්තේ මේ ඒකයි. පස්සේදී මේකේ මහදායකයෝ දෙන්න ඒ දෙන්න තමයි. හරියට. දුටුගැමුණු කුමාරයයි රන් එතන. ඒ පන්සලේ ප්‍රධාන දායකයෝ දෙන්න. ඒ රංගතනගේ දුටුගැමුණු කුමාරයාගේ දෙන්නගේ අනුග්‍රහය යටතේ මේ චෛත්‍ය හදලා තියෙනවා. හදලා අර ධාතුන් වහන්සේලාගෙන් ඉතින් ඒ ධාතු පාත්‍රය තැන්පත් කරන්න ඇතිනේ. ඒකම කළා ඉතින් මේ චෛත්‍ය හදලා මේ කටයුතු කළා. ඉතින් ඊට පස්සේ සිත් මහරහතන් වහන්සේ අනුරාධපුරේ බලා වැඩම කළා රාජපුරුෂයෙක් සමග. සිත් මහරහතන් වහන්සේ මිලක්ක තෙරුන් වහන්සේට මෙතන පන්සල බාර දුන්නා. ඔන්න ඔය බලා හොයාගෙන මේ හාමුදුරුවෝත් මේ කරගෙන ඔය තමයි මෙතන අධිපති. ඔන්න මිලක්ක තිස්ස කියලා සිත් මහරහතන් වහන්සේගේ නමත් එකතු කරලා මිලක්ක තිස්ස කියලා පන්සලට නම් මෙතෙන්ට නම විවාහය වුණා. ඉස්සර කිව්වේ මෙතෙන්ට කැලේ විවාහය කියලා. ඉතින් ඔය ආකාරයට ඔබ තිබුණා. ඉතින් ඊට පස්සේදී මෙතන හිටපු රහතන් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් මේවට නියන් සාගත රෝමයේ කාලේ තිබුණා. ඉතින් දානමාන බින්ද පාතේ ඔය ලබා ගැනීම පාස්කාලයක් තිබුණා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් ඔය වඩින්න පටන් ගත්තා. එයාට තේද? දානමාන පාස්තන් වලට. ඉතින් මේ ගිහිල්ලා ඉතින් ඊට පස්සේදී මෙතන මිලක්ක තෙරුන් වහන්සේ විතරක් පමණක් වුණා. තේද? අනිත් රහතන් වහන්සේලා ඔක්කොම වැඩම කළා. අර තිස්ස රහතන් වහන්සේ අනුරාධපුරයට වඩින්න ගිහිල්ලා උන්වහන්සේ මරදම් කඩවලදී අසනීප වුණා. මරදම් කඩවලදී අසනීප වෙලා පස්සේදී එතන පන්සලක් තියෙනවා. ඒ පන්සලේ නැවතිලා තියෙනවා. අන්න ඒ පන්සලේදී උන්වහන්සේ පිළිනවම් පාලා තියෙනවා. ඒ අසනීපය වැඩි වීම නිසා ඒ මරදම් කඩවලදී පිළිනවම් පාලා තියෙනවා. ඒ අනුව ඒ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයක් තියෙනවා. ඒ මරදම් කඩ පන්සලේ මිලක්ක තිස්ස නමින් ඒ චෛත්‍යයේ දාලා තියෙනවලු නම. ඒකත් මිලක්ක තිස්ස කියලා. මොකද අර මේ තිස්ස මහරහතන් වහන්සේ මෙතන ආරම්භය ආන ඒ අනුව අර මිලක්ක වැද්ද බාහන කරපු නිසා මිලක්ක තිස්ස මහරහතන් වහන්සේ කියලා තමයි උන්වහන්සේටත් විවහාර කළේ. ඉතින් ඊට පස්සේදී මෙතන මිලක්ක තිස්ස විහාරය කියලා මෙතෙන්ට නම ඇති වුණා. දුටුගැමුණු රජතුමා රජ වුණාට පස්සේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා මෙතෙන්ට මිලක්ක තිස්ස රජමහා විහාරය කියලා නම ඇති වුණා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ ස්ථානයේ ආරම්භය වැටිලා තියෙන්නේ. පටන් ගැනීම. ඉතින් ඊට පස්සේදී මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ මෙතන බණ භාවනා කරලා අනාගාමී ඵලයට පත් වෙලා තියෙනවා. සෝවාන්, සකු르දාගාමී, අනාගාමී ඵලයට පත් වෙලා උන්වහන්සේ මෙතනින් යනකොට තේන අන්න එතකොට මිලක්ක වැද්දා මෙල්ල කරන්න ගිනිවලකුත් මේක මවලා තියෙනවා කියලා තේරෙනවා. කොහෙද? ඉතින් මට නම් හම්බුනේ තාම. මම නම් දන්නේ කියන්නේ ඔය සමහර ලායකයෝ කියලා මේ කියලා. ඉතින් මම කියන්න දන්නේ නැහැ හරියට. මම ඇහුවා ඔයලා දන්නව නම් කියන්න කියලා. ඉතින් මේක අර පැරණි බුදු පිළිමයක්
ඒ මේවත් යට වෙලා තියෙනවා මේ උදාහරණයි. පෞරාණික ස්ථානයක් තමයි මේ ස්ථානේ. මෙතන ඔය නිලක්ක තෙරුන් වහන්සේ ඊට පස්සේ මෙතන අතෑරලා දාලා ඒ තෙරුන් උන්වහන්සේත් මෙතන කවුරුවක් නැහැ තනියෙන් ඉන්න බෑ. පස්සේ උන්වහන්සේත් වැඩම කළා සිතුල් පවුවට. සිතුල් පවුවේ නිලක්ක දේශමහරහතන් තෙරුන් වහන්සේ තමයි සුද්ධ පවිත්‍ර කරලා ආරම්භ කළා කියන්නේ සිතුල් පවුවේ ආරම්භය කළා තියෙන්නේ මිලක්ක තෙරුන් වහන්සේ. එතකොට මිලක්ක තෙරුන් වහන්සේ ඒදී රහත් උනායි කියන බවත් දැනගන්න තියෙනවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඒකේ පිළිනම් පාලා තියෙන්නේ මිලක්ක තෙරුන් වහන්සේ. ඒ ඉතින් මිලක්ක රහතන් වහන්සේ නෝ ඒදී රහත් උනායි කියලානේ. සිතුල් පවුවේ තියෙනවා මිලක්ක චෛත්‍ය කියලා චෛත්‍යයක්. සිතුල් පවුවේ තියෙනවා. ඊට පස්සේදී මෙතන ටිකක් පාළුවට වගේ තිබුණා. ඊට පස්සේදී මේ ලංකාවේ හිටපු අන්තිම රහතන් වහන්සේ වට්ටාරම පන්සලේ හිටපු මලියදේව මහරහතන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේ ඇවිදගෙන යනකොට මෙතන දැක්කා. උන්වහන්සේටත් හිතුණා මෙතන මොලයි කියලා මෙතන ඇවිත්ලා අවුරුදු 7ක් 8ක් විතර හිටියයි කියලා කතාව කියනවා. ඒකත් පස්සේදී ඒ වට්ටාරම දායකයෝ ඇවිල්ලා මේ ආමුදුරෝ වඩම්මන් කියලා කියන පන්සල පාවේ ආමුදුරෝ වඩින්න කියලා. අන්න මේ ලංකාවේ හිටපු අන්තිම රහතන් වහන්සේ තමයි වට්ටාරම පන්සලේ මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේත් අවුරුදු 7ක් මෙතන ඉඳලා තියෙනවා. අන්න ඊට පස්සේ මෙතන පාළු වුණා. උන්වහන්සේ වැඩියනේ වට්ටාරමට. ඊට පස්සේ මෙතන ඉතින් ඔය සාමාන්‍ය රහතන් වහන්සේලාත් ලංකාවේ නැහැ. රහතන් වහන්සේලාත් හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ පු탁ජන භික්ෂුන් වහන්සේලා වරින් වර මෙතන ඉඳලා තියෙනවා. මේ ඉඳලා ඊට පස්සේ ඔබ මෙලලා ඉතින් මේ නෑ මේක වසර 60කට විතර ඉස්සර වෙලා 60ක් විතර වෙලා මං එන්නේ ඉස්සර වෙලා අර මේ දෙම් පිටකේතර ඥානසීය ආම්දාන ගෝලමක් ඉති අර ඇමිල් පිටියේ උඩවල් වෙච්චේ ඥානසීය පිළිවෙන්නේ අන්නේ ඥානසීය පිළිවෙන්නේ ලොකු ආමුදුරු යාඳුර අපත් උනානේ පහුගිය කාලේ මෙන්න මෙතන ඉඳලා තියෙනවා අවුරුදු 12ක් විතර කාලයක්. නේද? උන්වහන්සේ මේ තමයි මේ ඔය දැන් ඔය ඇමිලි පිටියේ ඉඳලා අමුණු කොළේට ඔය බස් එක දායි ඒ කටයුතු කළේ ඒ ආවදුරු තමයි. ඔය පාර අදෝල මේ මෙතනින් ඒ තේර ඒ මේ බලලා ඒ දානසී ආම්ජාගේ ඒ ගෝල ආවදුරු කියනවා. අන්න ඊට පස්සේ මෙතන පාළු වුණා. උන්වහන්සේ වැඩියනේ වට්ටාරමට. ඊට පස්සේ මෙතන ඉතින් ඔය සාමාන්‍ය රහතන් වහන්සේලාත් ලංකාවේ නැහැ. රහතන් වහන්සේලාත් හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ පු탁ජන භික්ෂුන් වහන්සේලා වරින් වර මෙතන ඉඳලා තියෙනවා. මේ ඉඳලා ඊට පස්සේ ඔබ මෙලලා ඉතින් මේ නෑ මේක වසර 60කට විතර ඉස්සර වෙලා 60ක් විතර වෙලා මං එන්නේ ඉස්සර වෙලා අර මේ දෙම් පිටකේතර ඥානසීය ආම්දාන ගෝලමක් ඉති අර ඇමිල් පිටියේ උඩවල් වෙච්චේ ඥානසීය පිළිවෙන්නේ අන්නේ ඥානසීය පිළිවෙන්නේ ලොකු ආමුදුරු යාඳුර අපත් උනානේ පහුගිය කාලේ. මෙන්න මෙතන ඉඳලා තියෙනවා අවුරුදු 12ක් විතර කාලයක්. නේද? උන්වහන්සේ මේ තමයි මේ ඔය දැන් ඔය ඇමිලි පිටියේ ඉඳලා අමුණු කොළේට ඔය බස් එක දායි ඒ කටයුතු කළේ ඒ ආවදුරු තමයි. ඔය පාර අදෝල මේ මෙතනින් ඒ තේර ඒ මේ බලලා ඒ දානසී ආම්ජාගේ ඒ ගෝල ආවදුරු. ඉතින් අර මේක මෙතන රාජධානිය වගේ හදාගෙන හිටියේ ඒ කාලේ ඥානසී ආම්දුරෝ
මගේ මම ඔය විස්තර ටික දැනගත්තේ තේරෙනවද? ඒ ආම්දු අපවත් වෙන්න ඉස්සෙල්ලා මම එහාට ආවට පස්සේ මම ගියා එයාට පිළිවෙලට. ඒ ගිහලා මම ගැන තොරතුරු ටිකක් හොයාගත්තා. ඔය තොරතුරු ටික උන්වහන්සේ තමයි මට කිව්වේ. තේරෙනවද? ඉතින් උන්වහන්සේ මේ පන්සලට අක්කර 100ක් ගන්න ඔක්කොම කටයුතු කරලා දෙනවා. සිරිමාව මැතිණිය අගමැති වෙලා ඉන්න කාලේ. සිරිමා බණ්ඩාරනායක මැතිණිය තේරෙනවද? ඒ කාලේ තේරෙනවද? අපේ හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ දැන් අවුරුදු කීයක්ද මේ පන්සලේ? අපේ හාමුදුරුවෝ අවුරුදු කීයක් මේ පන්සලේ? මම ආවේ මෙහාට 2000. 2000 වෙනි අපේ හාමුදුරුවෝ අවුරුදු 25ක් වගේ වෙනවා. අවුරුදු 25ක් වෙනවා මම විතරයි මේ පන්සල පිහිටියට පස්සේ පිහිටුවාට පස්සේදී මෙපමණ කාලයක් හිටපු එකම භික්ෂුව මම විතරයි. අවුරුදු 25ක් මේ පන්සලේ නේද අපේ හාමුදුරුවනේ? අවුරුදු 25ක් මේ පන්සලේ. අපේ හාමුදුරුවෝ මම එනකොට මහ කැලේ අන්දර කැලේ. මම තමයි එන්න ඔය පාරක් මේ කොහොම අමාරුවෙන් හදාගත්තේ. ඉතින් මේකට ඉඩ ගණන් වලට මිනිස්සු පොර කනවා. ඉතින් මම නෑ මගේ පාඩියේ මම මෙන්න මේ ගංගාවාය කියන දනම පොඩි කුට්ටියක් හදාගෙන ඒක තමයි මම ඇවිල්ලා වස් දැසුවේ. වස් වල ඒ කටයුතු කරලා අපේ හාමුදුරුවෝ ගම අපේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ ගම පළාත අපේ හාමුදුරුවනේ ගම පල්ලත්තර. පල්ලත්තරනේ අපේ පල්ලත්තර ඉස්කෝලේ දන්නවද? ඔව් අපේ හාමුදුරුවනේ. ඔව් අපේ හාමුදුරුවෝ. අන්න ඉස්කෝලේට යටිපැත්තේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. පන්සල තියෙන්නේ ඉස්සරහා ඉස්කෝලේ ඉස්සරහා. හාමුදුරුවෝ පොඩි මහාන වෙලා දැන් අවුරුදු කීයක් වෙනද අපේ හාමුදුරුවනේ? මම මෙහෙමයි. මම මහාන වෙලා හිටියා. මහාන වෙලා ඉඳලා ඊට පස්සේදී ඒ පන්සලේ යම් හුටපට නිසා ඒ ගෝල බාලයෝගේ අතර තියෙනවානේ හුටපට. ඊට පස්සේ මම ගමන කාලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පස්සේ ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා ඇඬුවේ තු විතරයි. යම් මහාන වෙන්න. එතෙන්දී අවුරුද්දක් විතර ගියාට පස්සේදී ආයි මහාන වුණා. තේරෙනවද? පස්සේදී මහාන වුණා. ආයි මහාන වෙලා එතෙන්දී ඒකල ඉතින් මම විශ්වවිද්‍යාලේ ගියා ඉගෙන ගත්තා. තේරෙනවද? ඉගෙනුවා. මම ගුරුපත්තියේ වැඩි දවසක් ඉන්නේ නැහැ. ඉඳලා අස්සෙල. මම නැහැ මට ඒ වගේ තරම් මට ඕනකම තියෙන්නේ ඇවිදින්න. ඔව් නේද අපේ හාමුදුරුවෝ. මම මේ ලංකාව අතර වටේ ඇවිදලා තියෙනවා. මේ පන්සලේ දැන් අවුරුදු 25ක් හාමුදුරුවෝ. මේ පන්සලේ අවුරුදු 25ක්. අවුරුදු 25ක් මෙතන ඉච්චරව මම කොහෙවත් ගියේ නැතුව හිටියේ මෙතන. ඔව් අනිත් කිරිබුදානේ හිටියේ නෑ. මහාන වෙච්ච පන්සලේවත් මෙච්චර කාලයක් හිටියේ නෑ. අපේ ලොකු ආන්දෝ තමයි කෑල්ලේ රතන යෝගියා. ඉතින් දෙරණි අසිරිය YouTube නාලිකාව ඔස්සේ වසර දහස් ගානාවක කාලේ වැලි තලාවලට සැඟව ගිය වටිනාකමක් ඇති විහාරස්ථානයකට අපි පැමිණේ. ඉතින් අපේ හාමුදුරනේ අපි නොදන්න ගොඩක් දේවල් ගොඩක් විස්තර දැනගත්තා. ඉතින් අපේ හාමුදුරුවන්ට දෙපානමද යුතුව ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ හාමුදුරනේ තවත් වසර ගණනාවක් අපේ හාමුදුරුවන්ට නිරෝගී නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ හාමුදුරනේ අපි පොඩ්ඩක් මේ චෛත්‍ය මේ පැත්ත පොඩ්ඩක් විස්තර බලන්න ඉන්න. චෛත්‍ය ආදාන තමයි කැලීම් කරගන්න දැන් පුරාවිද්‍යාවට ලක්ෂ 2.5ක් ඉල්ලුවා. ඔව් අපේ ඒගොල්ලන්ට අල්ගෝලික වේදම සඳහා. ඔව්. ඉතින් ඒ කල්ලි ටික හම්බුණා නම් මම මෙලාකටත් දැඳලා චෛත්‍ය ගිහිල්ලා ආබ්බන්තට ගිහිල්ලා ඒ අපේ ආවා කුලා ඒක කට්ටිය. ඉතින් කැලීම් කරලා දෙන්න මේ චෛත්‍ය හදාගන්න ඒක තමයි ඉස්සරහට කරගන්න ඕන කම තියෙන්නේ. ඔව් ඉතින් අපි ලක්වාසී ලෝකවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලනවා මේ වටිනාකමක් නිර්මල බුදුදහම තවත් වසර දහස් ගානකට අපිට රැක ගන්න. මමත් ඇත්තටම හිතුනේ අපේ ආමතුරුනේ මෙච්චර ඒ කියන්නේ මේ වසර දහස් ගානක වටිනාකමක් තියෙන තැනක්. රහතන් වහන්සේලා වැඩ ඉඳපු පුදබිමක්. ඉතින් ඇත්තටම මමත් හිතුවේ නැහැ මගේ
අපේ යාළුවා අපේ අය ළමයි මට මෙතන කතා කිව්වේ මෙන්න මේ වගේ වටිනාකමක් තියෙන අපේ පන්සලක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම වසර දහස් ගණනාවක ඉතිහාසයක් රහතන් වහන්සේලා වැඩම කරපු රහතන් වහන්සේලාගේ වැඩම සිටි ස්ථානයක්. ඉතින් අපේ හාමුදුරුවෝ සියලුම විස්තර කිව්වා. ඒ විස්තර දැනගන්න බලාගන්න. ඉතින් ඔබත් එන්න. ඒ වගේම තමයි අපි තව පොඩ්ඩක් මේ චෛත්‍ය පෙන්වන්නම්. ඒ චෛත්‍ය ඉදිරි වැඩ කටයුතු කරන්න ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ විහාරස්ථානය අපි රැකගත යුතුයි. ඒ නිර්මල බුදුදහම අපි රැක ගන්න ඕන. ඉතින් ඇත්තටම අපිත් ඒක නිසා තමයි අපේ හාමුදුරනේ මේ පන්සල හොයාගෙන අපි ආවේ. ඉතින් අපේ හාමුදුරුවන්ට දෙපා නැමැතිතුව ස්තුතිවන්ත වෙනවා. තවත් වසර ගාණක් නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න. ඉතින් අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවන්ට මේ දේවල් අපිට කිව්වට අපේ හාමුදුරනේ අපි පොඩ්ඩක් බලලා ඉන්නම් මේ චෛත්‍යය. ඒ වගේ පිට අපි චෛත්‍යය පොඩ්ඩක් බලලා ඉන්නම්. මාතුනට දේශීය කප්පදල නෑ අපේ ඉතින් ඇත්තටම අපි අද ඇවිල්ලා ඉන්නේ දිරණි අසිරිය YouTube නාලිකාව ඔස්සේ ලංකාවේ බුදුදහමේ ආරම්භය සිටම කාලේ වැලි තලාවල සැඟව ගිය මේ මිලක්කතිස්ස විහාරස්ථානයට ඉතින් අපේ නායක සාමින් වහන්සේ අපිට මේ පිළිබඳව විස්තර කිව්වා. ඉතින් අපේ නායක හාමුදුරුවෝ කියන විදිහට මේ අවට තියෙනවා කැප්පිටියාවල කියලා ගමක්. ඉතින් දුටුගැමුණු රජතුමා ඒ කැප්පිටියාවල ඒ සැඟවිලා ඉන්න කාලේ ඒ යුද්ධයට සෙනග රැස් කරමින් සැඟවිලා සිටින කාලේ රන්නෙතනා කියන එයත් එක්ක ඉඳලා තියෙනවා කියලා තමයි අපිට කියන්නේ. ඉතින් ඇත්තටම මේ විහාරස්ථානයටත් ඇවිල්ලා ප්‍රධාන දායකයෙක් ලෙස අපේ දුටුගැමුණු කුමාරයා මේ ස්ථානෙත් ඉඳලා තියෙනවා. ඉතින් වසර දහස් ගණනාවක ඉතිහාසයක් කාලේ වැලි තලාවට සැඟව ගිය ඉතිහාසයක් ලංකාවේ බුදුදහම ආරම්භයේ සිටම පැවතගෙන වෙන විහාරස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ විහාරය ඊට පස්සේ රහතන් වහන්සේලා ඉඳපු විහාරස්ථානයක්. මේ වැලි කැට මේ අපිට ඇත්තටම රහතන් වහන්සේලාගේ පාදෝවණයට වෙච්ච තැන් තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම ඉන්න අනතුරුව කාලයක්ගේ ඇවෑමෙන් ඉන්දියාවෙන් පැමිණි ඒ තිස්ස රහතන් වහන්සේ තමයි මේ විහාරස්ථානයේ අනතුරුව මේ චෛත්‍ය හදන්න කියලා කියන්නේ. ඒ අපේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ කියන විදියට මේ චෛත්‍ය ඒ තිස්ස කියන අපිට කියන විදිහට මේ ප්‍රදේශයේ මෙතන එහා පැත්තේ වැවක් තියෙනවා කියනවා. අන්නේ ප්‍රදේශේ ජීවත් වෙලා තියෙනවා ඒ තිස්ස කියන ඒ වැද්ද. ඉතින් එයත් මේ ස්ථානයේ මහාන වෙලා අපේ මේ චෛත්‍ය හදන්න කියලා ඒ තිස්සට ඒ මිලක්ක තිස්ස හාමුදුරුවෝ ඒ මිලක්ක කියන වැද්ද එයා මහාන වුණාට පස්සේ තමයි මේ චෛත්‍ය හදන්න කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම වසර දහස් ගණනාවක ඉතිහාසයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ දුටුගැමුණු කුමාරයා රජ වෙන්න කලිනුත් ඉදි කරපු චෛත්‍යයක්. ඇත්තටම දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලින් ඉදි කරපු චෛත්‍යය. ඉතින් ඇත්තටම කාලේ වැලි තලාවට සැඟව ගිහිල්ලා මේවා අපි දැනගත යුතුයි අපි බෞද්ධයන් හැටියට. ඉතින් මේ උරුමය අපි රැකගත යුතුයි. ඉතින් ඇත්තටම මේ චෛත්‍ය අලුතින් ප්‍රතිසංස්කරණය කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන. ඉතින් පුරාවිද්‍යායක මගින් කඩිනමින් ඉදිකිරීමට නියමිත මිලක්කතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑරජානන් වහන්සේගේ අනුගුණ. ඉතින් ඇත්තටම වසර දහස් ගණනාවක ඉතිහාසයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඔබටත් දායක වෙන්න පුළුවන් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට මේ සඳහා ගල්වැලි, සිමෙන්ති, ගඩොල්, කම්බි ඊට අමතරව මුදලින් දායක වෙන්න පුළුවන්. ඉතින් අපේ විහාරාධිකාරී නායක ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය තියෙනවා 077 186 15 96. ඊට අනතුරුව භාණ්ඩාගාරික 076 122 74 26 කියන දුරකථන වලට අමතලා අපි බෞද්ධයන් හැටියට මේවා රැකගත යුතුයි. අපේ උරුමයන් වසර දහස් ගණනාවක ඉතිහාසයේ කාලේ වැලි තලාවට සැඟව යාමට ඉඩ නොදී අපි මේවා රැකගත යුතුයි. ඇත්තටම මේ අපේ හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ කියන විදියට මෙතනින් එහා තමයි ඒ තියෙනවා කියන්නේ වැව තියෙනවා කියන්නේ මෙතනින් එහා පැත්තේ. ඉතින් මෙන්න මේ අපිට පේන දැන් නම් ඇත්තටම කැලේ වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තමයි අපිට වෙලාවක් වුණොත් අපි බලන්න යනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඇත්තටම ගල් කණු නටඹුන් ඇත්තටම නෂ්ටාවශේෂයන්
මේ කැලේ ඇතුලේ සැඟවිලා කාලේ වැලි තලාවට සැඟවිලා තියෙනවා. ඉතින් වටිනාම පුදබිමක් පෞරාණික ස්ථානයක්. අපි මේක රැකගත යුතුයි. අපි සාමින් වහන්සේගෙන් අහලා කියන්නම් මේ ස්ථානයට එන්නේ කොහොමද කියලා. ඇඹිලිපිටිය තුන්කම ඒ ප්‍රදේශයෙන් එන්න පුළුවන්. අපි හරියට මේ විහාරස්ථානයට එන විදිය කියන්න. ඉතින් ඇත්තටම මේ බලන්න මේ තියෙන්නේ මේ ගල් කණු නටඹුන් නට්ටවශේෂයන් තමයි මේ ඇත්තටම අද අපිට දකින්න පුළුවන්. මේ මොනවා හරි ගොඩ නැගිල්ලක් අපිට කියන්න පුළුවන් මේ මොනවා හරි නටඹුන් තමයි ඇත්තටම ගල් කණු. වසර දහස් ගණනාවක ඉතිහාසයක්. වසර දහස් ගණනාවක ඉතිහාසය. ඉතින් එන්න පත්මිනි ප්‍රදේශයට ඇවිල්ලා මේව දැක බලා ගන්න කියමි. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුත් සරණයි. තෙරුවන් සරණයි.